ලේ තැවරුණු අපරාධ ස්ථාන දෙකක්. සොහොන් හාරා මලසිරුරු ගොඩගන්නා නන්නාදුනන ගුප්ත මිනිසෙක්. Someone was going in and digging up corpses. මවක් කෙරෙහි වූ උමතු භක්තියක් සහ මිනිස් සමෙන් සාධන ලද ඇඳුමක්. He starts putting on female skin, female breasts, actual breasts. මේක හොලිවුඩ් ප්‍රාස ජනක චිත්‍රපටයක් වගේ පෙනුනත් මේක ඇත්තම කතාවක්. Monsters are real. And the scary thing is they look just like you and I. Psycho, Silence of the Lambs වගේ ත්‍රිලර් ෆිල්ම්ස් රැසකටම ආපාශය ලබා දුන් ඇත්තම සිදුවීම. එදදාස් 954 ඇමරිකාවේ විස්කොන්සීන් වල තියෙන ප්ලේන් ෆීල්ඩ් කියන්නේ හරිම නිස්කලංක පුංචි ගමක්. මේ ගමේ ජනගහනය 800කටත් වඩා අඩුයි මිත්‍රවරුනි. 1954 අවුරුද්දේ දවසක මේ ගමේ හැමෝම අඳුරන ටිකක් කටකාර කාන්තාවක් වුණ මේරි හෝගන් තමන්ගේ බාර් එක ඇතුළෙම අතුරුදහන් වෙනවා. බහුවදා උදෑසන බාර් එකේ දොර විවෘත කරන ෂෙරිෆ් හැරල්ඩ් දකින්නේ හිතාගන්නවත් බැරි දෙයක්. මුළු බාර් එකම ලේ විලක්. කවුන්ටරේ තිබුණු සල්ලි පෙට්ටියත් අතුරුදහන් වෙලා. මිත්‍රවරුනි මේකේ අමුතුම දේ තමයි මේ ලේ පැල්ලම් දිගේ එළියට යද්දී ඒක ටයර් පාරක් ගාවින් අවසන් වෙලා. මේරිගේ සිරුර හොයාගන්නවත් නැහැ. Every crime scene hopefully leaves you with some form of forensic evidence. In this particular situation, inside you've got blood smears from the body being drugged, and outside you've got tire tracks. දැන් මෙතන තියෙන සාක්ෂිත් එක්ක ෂෙරිෆ්ට තේරෙනවා මේක නිකම්ම නිකම් මංකොල්ලයක් නෙමෙයි කියලා. හිස්වෙච්ච මුදල් පෙට්ටියක්, ලේ ගංගාවක්, ටයර් පාරක සලකුණක්. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි. මෙතන එක කෝපි කෝප්පයක ලේ ගෑවිච්ච ඇඟිලි සලකුණක් තියෙනවා. A bloody fingerprint at the scene is really important to us because it indicates it's probably been left at the time of the crime. ඒත් මේ සාක්ෂි හැම එකක්ම පරීක්ෂා කරලා බැලුවත් මේ අපරාධකාරයව අල්ලගන්න තරම් ප්‍රමාණවත් සාක්ෂියක් මේගොල්ලන්ට හම්බෙන්නේ නැහැ මිත්‍රවරුනි. මේ සිද්ධිය වෙන්නේ 1954 අවුරුද්ද නිසා DNA පරීක්ෂාවක් කරන්නවත් ඇඟිලි සලකුණු පරීක්ෂාවක් කරන්නවත් මේ වෙද්දි කිසිම තාක්ෂණයක් නැහැ. අනික මිත්‍රවරුනි මේ ගමේ මේ වගේ අපරාධයක් වෙච්ච පළවෙනි වතාව තමයි මේක. ඉතින් ඒ නිසා පොලිසියට මේ වගේ කේස් සම්බන්ධව අත්දැකීම් ගොඩාක් අඩුයි. එච්චර ලොකු දැනුමකුත් නැහැ. ඔය ගමේ සිද්ධ වෙන පොඩි ආරවුල් ගැටුම් වගේ දේවල් විසඳන එක තමයි පොලිසියට මෙච්චර කාලයකට තිබ්බ එකම රාජකාරිය. මේ හැම දෙයක් එක්කම මේ සිද්ධිය කොහොම හරි ටිකෙන් ටික යට යනවා. 1957 දී ඒ කියන්නේ මේ සිද්ධිය වෙලා අවුරුදු 3කට විතර පස්සේ මේ ගමට අලුතෙන් ෂෙරිෆ් කෙනෙක් පත් වෙනවා. මේ ෂෙරිෆ්ගේ නම ආර්ට් ශ්ලේ. කොහොමරි මිත්‍රවරුනි මේ කාලවකවානු ඇතුළෙම බර්නි සෝඩන් කියලා කාන්තාවක් ඇයගේ හાર્ඩ්වෙයාර් එක ඇතුළෙම අතුරුදහන් වෙනවා. මේකත් හරියට අර කලින් සිද්ධිය වගේමයි. ඒත් මේ පාර ප්‍රබල සාක්ෂියක් මේගොල්ලෝ හොයාගන්නවා. බර්නි සෝඩන් අන්තිමට විකුණපු බඩු ලේඛනේ එඩ් ගේන් කියලා නමක් සඳහන් වෙනවා. මිත්‍රවරුනි මේ ගමේ මිනිස්සු කියන විදිහට එඩ් ගේන් කියන්නේ ටිකක් අමුතු මිනිස්සෙක්. ඒත් මෙයා ගමේ හැම කෙනෙක්ටම වගේ උදව් කරගෙන අහිංසක විදිහට ජීවත් වෙන කෙනෙක් කියලා තමයි මේ හැම කෙනෙක්ම හිතන්නේ. What kind of a man did you know him as? Well, a nice man, just like anybody else. The only difference I'd say in the man, he seems to be a little hot. කොහොම හරි මේ හම්බෙච්ච සාක්ෂියත් එක්ක පොලිසිය ඉක්මනටම මේ එඩ් ගේන් ජීවත් වෙන ගොවිපළට යනවා. එතන තිබ්බ මඩුවකට ඇතුළු වුණ ෂෙරිෆ් දැකපු දේ නිසා මෙයාගේ මුළු ඇඟම හිරි වැටිලා යනවා. මේ ෂෙරිෆ් දැක්ක දේ බලන්න කලින් අපි බලමු කවුද මේ එඩ් ගේන් කියන්නේ කියලා. මිත්‍රවරුනි මෙයාගේ සම්පූර්ණ නම එඩ්වර්ඩ් තියඩෝර් ගේන්. මෙයා පොඩි කාලේ ඉඳන්ම ටිකක් අමුතු විදිහට හැදිච්ච ළමෙක්. එඩ්ගේ අම්මා ටිකක් හරිම දැඩි කාන්තාවක්. ඒ විතරක් නෙමෙයි මෙයා නිකන් අමුතු අන්ධ භක්තියකින් තමයි තමන්ගේ ආගම විශ්වාස කරන් ඉඳලා තියෙන්නේ. එඩ් ගේන්ට තව සහෝදරෙක් ඉඳලා තියෙනවා හෙන්රි ගේන් කියලා. ඉතින් මේ ඔගස්ටා පොඩි කාලේ ඉඳන්ම මේ ළමයි දෙන්නගේම ඔළුවට දාලා තියෙන්නේ කාන්තාව කියන්නේ හරිම පව්කාර જાතියක්, ලිංගිකත්වය කියන්නේ සාතන්ගේ දෙයක්. මෙන්න මේ වගේ දේවල් තමයි. ඉතින් මේ නිසා එඩ් කාන්තාවන් එක්ක කතා කරන්නත් හරිම බයයි. පොඩි කාලේ ඉඳන්ම හරියට කවුරුත් ආශ්‍රය කරන්නේ නැතුව තනියම නිකන් ලැජ්ජාශීලී පුද්ගලයෙක් විදිහට තමයි
මෙයා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් ඔහොම කාලයක් ගිහින් එඩ්ගේ අම්මා මැරෙනවා. මේ අම්මගේ මරණයෙන් පස්සේ එඩ් ගොඩක් කම්පනයකින් තමයි ඉඳලා තියෙන්නේ. මොකද එඩ්ගේ ලෝකේ එයා දන්න කෙනෙක්ට ඉන්නේ එයාගේ අම්මා විතරයි. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මෙයාගේ අමුතු හැසිරීම එන්නම ටිකක් තරුණ වෙලා තියෙනවා. කොහොම හරි ඊට ටික කාලයකට පස්සේ එඩ්ගේ සහෝදරයා හෙන්රිත් ගින්නක් හේතුවෙන් මැරෙනවා. මේ හෙන්රිගේ මරණය ගැනත් ගමේ අය එඩ්ව පොඩ්ඩක් සැක කරලා තියෙනවා. ඒකට හේතුව මේ ගින්න වෙලාවේ එඩ් හරියටම ගිහිල්ලා මේ හෙන්රි මැරිලා හිටපු තැන පෙන්නනවා. හරි. අපි දැන් ආයෙමත් එමු අර ෂෙරිෆ් මඩුවට ඇතුල් වෙච්ච තැනට. මිත්‍රවරුනි මේ ෂෙරිෆ් මඩුවට ඇතුල් වෙද්දිම දැක්කේ සිවිලි මේ යටිකුරු කරලා එල්ලලා තිබ්බ බර්නිස් ෆෝඩන්ගේ මල සිරුර. මේක සාමාන්‍ය මල සිරුරක් විදිහට නෙමෙයි තිබ්බේ මිත්‍රවරුනි. හරියට මුවෙක්ව මස් කරන්න ලෑස්ති කරලා වගේ ඇගේ හැම ගලවලා විකෘති කරලා. මේක දැක්කහම මේගොල්ලෝ සෑහෙන්න බය වෙලා තියෙනවා. සමහර අයට වමනේ පවා ගිහිල්ලා. දැන් මේගොල්ලෝ මේ ගොවි වලින් අයින් වෙලා කෙලින්ම එඩ්ගේ ගේ ඇතුළට යනවා. මේ ගෙදර ඇතුළේ තිබ්බ දර්ශනය මීටත් වඩා භයානකයි මිත්‍රවරුනි. මේ ගෙදර හැම මුල්ලකම වගේ දකින්න තිබ්බේ මිනිස්සුන්ගේ ඇඟේ කොටස් වලින් හදපු එක එක විකෘති නිර්මාණ. මේ හැම තැනකම වගේ තියෙන්නේ මිනිස් හිස්කබල්, මිනිස් සමෙන් මහපු පුටු කවර, ලාම්පු ආවරණ, මෙන්න මේ වගේ විකාර දේවල්. ඒ විතරක් නෙමෙයි මිත්‍රවරුනි. අර අවුරුදු 3කට කලින් අතුරුදහන් වුණ මේරි හෝගන්ගේ මුහුණ පවා ගලවලා වෙස් මූණක් හදලා. මෙතන තිබ්බ වඩාත්ම බිහිසුණු දේ තමයි මිත්‍රවරුනි. ගැහැණු කෙනෙක්ගේ ශරීරයෙන් ගලවපු හැමකින් හදපු මුළු ඇඟම සම්පූර්ණයෙන්ම වැහෙන මිනිස් ඇඳුමක්. මෙයා මේක රැට ඇඳගෙන තමන්ගේ අම්මා කියලා හිතාගෙන ඒ වගේ නටන්න පටන් අරන් තියෙනවා. එක එක විකාර විදියට හැසිරීලා තියෙනවා. මිත්‍රවරුනි මෙයා මේ විදියට හැසිරීලා තියෙන්නේ තමන්ගේ අම්මා ගැන තිබ්බ මේ අමුතු පිස්සුව නිසා. අන්තිමට මෙයා තමන් කරපු ඝාතනයන් දෙක සහ සොහොන් කොල්ල කාලා අලුතෙන් වලදාපු මිනි ගොඩාරගෙන ඒ වගේ නිර්මාණ කළා කියලා පිළිගන්නවා. 1957 දී ඇමරිකාව විතරක් නෙමෙයි මිත්‍රවරුනි මුළු ලෝකයක්ම කම්පා කරපු මේ මිනිහව මානසික රෝගියෙක් විදිහට නම් කරලා රෝහලකට ඇතුළත් කරනවා. ඒ මානසික රෝගයේ නම සඳහන් වෙන්නේ බින්නෝන් මාදය. එහෙම නැත්නම් ස්කිසොෆ්‍රේනියා කියලා. එදදාස් 984දී ඒ රෝහලේදිම එඩ්ගේන් මැරෙනවා. The Butcher of Plainfield, The Plainfield Ghoul. මෙන්න මේ වගේ අන්වරත නාමවලින් මේ ඝාතකයා ගැන කතා කරද්දී මිත්‍රවරුනි ප්ලේන්ෆීල්ඩ් අදටත් ප්‍රසිද්ධ රාක්ෂයෙක් බිහි කරපු නගරයේ විදිහටයි. ඉතින් මිත්‍රවරුනි මේ එඩ් ගේන් ගැන ඔයාට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ ඝාතන අපරාධ සිද්ධීන් තාම ඝාතකයෝ මෙන්න මේ වගේ කතාවලට ආසනම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.